ඔයාගේ ජීවිතේ ලකී නම්බර් එක මොකද්ද? හිතන්න ඔයා අවුරුදු 80ක් ජීවත් වෙනවා කියලා. මේ අවුරුදු 80 දින ගානෙන් බෙදුවොත් එimhe දින 28000යි. මේ දින 28000න් පළවෙනි දින 7000 ගන්න. මේ කාලේ ගත්තොත් එimhe ඇත්තටම අපි ඉපදිච්ච දවසෙන් අවුරුදු 20ක් වෙනකම්. මේ කාලේ අපි ජීවිතේට වගකීමක් නැති, ආදායමක් නැති, අපි නිදහසේ ජීවත් වෙන අපි ඉගෙන ගන්න කාලේ. අවුරුදු 20 ඉඳන් අවුරුදු 40 වෙනකම් ගත්තොත් එimhe අපි උසස් අධ්‍යාපනයට යොමු වෙනවා. අපි පළවෙනි ජොබ් එකට යනවා, වාහනයක් ගන්නවා, අපිට කියලා ගෙදරක් හදනවා, විවාහ වෙනවා, දරුවෝ හදනවා. ඇත්තටම අපිට ආදායමකුත් තියෙන, වියදමකුත් තියෙන කාලේ. අවුරුදු 40 ඉඳන් අවුරුදු 60 වෙනකම් ගත්තොත් එimhe මේ කාලේ අපිට දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු තියෙනවා නේද? ඊට අමතරව අපිට යාලා විවාහ කරලා දෙන්න තියෙනවා. අපේ වාහන චේන්ජ් කරනවා නම් වාහන චේන්ජ් කරනවා. අපි අලුතින් ගයක් හදනවා නම් ගයක් හදනවා. ඔය ජොබ් එකේ චේන්ජ් එකක් ගන්නවා නම් අපි ඒ චේන්ජ් එක ගන්නවා. ඇතර මේ කාලේ ගත්තත් අපිට ආදායමකුත් තියෙනවා. ඒ වගේම වියදමකුත් තියෙනවා. අවුරුදු 60 ඉඳන් අවුරුදු 80 වෙනකම් කාලේ ගත්තොත් එහෙම මේ කාලේ අපි රිටයර් වෙන කාලේ. රිටයර් වෙන ගණන් අපි මොකද කරන්නේ? අපි ණය වෙලා තියෙනවා නම් ඒව බේරනවා. නේද? ඊට අමතරව අපි ජෝලි උගස් වෙලා තියෙනවා නම් ඒව බේර ගන්නවා. මේ කාලේ තියෙන සුවිශේෂම දේ තමයි අපිට ආදායමක් නැති කාලේ. අපි ආදායම නැති වුණාට අපේ වියදම නතර වෙලා නැහැ. එතකොට අපි රිටයර්මන්ට් එක ගත කරන්නේ කොහොමද? අපිට ක්‍රම ගණනාවක් තියෙනවා. අපිට පුළුවන් දරුවන්ගේ යැපෙන්න. නැත්තම් අපිට පුළුවන් අපිටම කියලා රිටයර්මන්ට් එකක් ප්ලෑන් කරන්න. ඊට අමතරව අනුන්ගේ යැපෙන්න පුළුවන්. ඔයා මේ ක්‍රම ටිකෙන් ජීවත් වෙන්න කැමති කොයි ක්‍රමයකද? මං හිතනවා ඔයා මේ තියෙන අභිමානයම රැකගෙන ජීවත් වෙන්න කැමති කෙනෙක්. එහෙනම් දැම්ම ඉඳන්ම ඔයාගේ රිටයර්මන්ට් එක ප්ලෑන් කරලා තියන්න. අපි නිදහසේ කතා කරලා ඔයාගේ රිටයර්මන්ට් එක ප්ලෑන් කරමු.